අද ඉතින් මට වර්ක් ඩේ එකක්. මගේ අද ෂිෆ්ට් එක ඉවර වෙද්දී 4:00ට 5ට වගේ කිට්ටුයි මං ගෙදර එද්දී. ඉතින් ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා කාමරංග කඩලා කට්ටියත් එක්කම කෑවා. ඉතින් ඔය අපේ ගෙදර තියෙන කාමරංග ගහේ කාමරංග රස පාටයි නේද? ඉතින් ඒ විටමින් කරලක් කොණ්ඩෙට දාලා නාන්නයි ලෑස්ති වුණේ. ඉතින් ඊට කලින් ස්ටඩි කරන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මම ස්ටඩි කරන්න හිතලා ස්ටඩි කරන්න පටන් ගත්තා. මීඩියා BC තමයි අද මම තෝරගෙන හිටියේ. මුලින්ම මීඩියා තමයි තෝරගෙන පාඩම් කරේ. ඊට පස්සේ ඉතින් මගේ අලුත් සමාජිකයටත් වතුර ටිකක් දාලා සාත්තු කරා. මොකද මං එයාට හුඟක් ආදරෙන්නේ බලාගන්නේ. ඉතින් මම වොෂ් එකක් දාගෙන ආවා. වොෂ් එකක් දාගෙන ආවිල්ලා යාළුවෙක් බෝධි පූජාවකට මල් ටිකක් කෙල්ලලා ඒ ටිකක් දීලා දෙල් කූරු ගහලා තිබලා ඒවත් කාලා බලද්දි මෙන්න රෑ වෙලා රෑ ඉතින් මිදුල පුරාම සුවඳයි. බැලින්නම් මදාරමල් ගහේ මදාරමල් පිරීලා. ඉතින් දිව්‍ය ලෝකෙ පිපෙන මල් වර්ගයක් නෙමෙයි මදාර කියන්නේ. මදාර වගේම පරසතු කඩපුල්. ඉතින් මේ ඔක්කොම එකම ගණයේ මල්. ඉතින් මං මේක මලක් කඩලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි මේ සූදානම් වුනේ. ඉතින් මම බුදුහාමුදුරන්ට එක පූජා කරලා ආපහු පාඩම් වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ටික නම් රෙකෝඩ් කරේ නැහැ. ඉතින් තව වීඩියෝ එකකින් ආයෙ හම්බෙනකන් අදට ගිහින් එන්නම්.